අර මං කියවා වගේ අපි ඕගොල්ලෝ දිහා බලන්නේ වෙන විදිහකට. හරි. අපි ඔයාලා දිහා බලන්නේ අන්තිම يعني විභාගෙට තව අවුරුද්දයි හරියටම තියෙන බැච් එකක්. ඒතර අපි නිකන් අර අපේ ඔළුවෙන් හදා ගන්නවා ඕගොල්ලන්ට මේක කරගන්න නිකන් මාරම ලෙවල් එකේ උවමනාවක ඉන්න සෙට් එකක් ඉන්න. හරිනම් එහෙම වෙන්න එපැයි මේ කාලෙට සාපේක්ෂව. අවුරුද්දක් කියලා කියන්නේ අතිශය සීමිත කාලයක් ඒ ලෙවල් වගේ බරසාර ප්‍රොජෙක්ට් එකකට සාපේක්ෂව. සෑහෙන්න පොඩි කාලයක්. ඒතර ඔය කාල සීමාව හරියට යුටිලයිස් කරගත්තේ නැත්නම් අන්තිම වෙද්දි පුදුම නන්නත්තර වීමක් වෙනවා. එහෙනම් මේ සිටුේෂන් එකට මුහුණ දෙන්න තියන්නේ නැතුව දැන් මේ වෙනකොට ඕගොල්ලන්ට පොඩ්ඩක් මේකේ බරපතලකම තේරලා තියෙන්න ඕන. ඒ කියන්නේ එහෙම නැත්නම් ඒ කියන්නේ ඒක තේරලා නැත්නම් වා තාමත් හිතමින් ඉන්නේ අර නිකන් එදිනෙදා ඔය මොන මොනවා හරි දේවල් ටිකට කාලේ නාස්ති කරලා දවස ගෙවාගෙන යාළුවෙක් එක්ක රත්ති ආදුවක් ගාලා එක්ක මොනවා හරි විදියකට තමන්ගේ අනාගතයට ඉන්වෙස්ට්මන්ට් එකක් වෙන්නේ නැති විදිහේ දේවල් ටිකට නම් ඕගොල්ලෝ වැඩි හරියක් තමන්ගේ වෙලාව වැය කරන්නේ. ඒකෙන් අනාගතයට වාගේ කරේක බිල්ඩ් අප් වෙන්න වාගේ ගෙතනින් ඉස්සරහට වා කවුද කියන ස්ටෑන්ඩඩ් එක හැදෙන්න අදාළ දේවල් ටිකට නෙවෙයි නම් වා දවසේ වැඩි වෙලාවක් වෙන් කරන්න. හෝ දවසේ වා වෙන් කරන පොඩි වෙලාවක් පන්තියක ඉන්නවා කියමුකෝ ඒකත් වා හරි ෆෝකසින් නැතුව නෙවෙයි නම් ඉන්නේ වෙන විකාර හිත ඔරෙන් කතා කර ඔරෙන් ෆෝන් නොබෝබ අර එහෙමනම් ඉන්නේ. ඒ කියන්නේ ඕගොල්ලෝ හෙන මෝඩයි. ඒ කියන්නේ ඒකේ තේරුම් මං කියන්නේ ඔයාලා මාර දේවල් කරන්න පුළුවන් පොටෙන්ෂල් එකක් තියෙන මිනිස්සුන්ට. ඕගොල්ලන්ට ඒක තේරෙන්නේ නැහැ මම මේ කියන කාරණා. මොකද ඕගොල්ලෝ ඉන්නේ ඒ වගේම මිනිස්සු එක්කනේ. හැබැයි අපි එලිපහලියේ දැන් නිකන් මෙතනින් ඉස්සරහට ගිහිල්ලා කැම්පස් වලින් එළියට ඇවිල්ලා බහුතරයක් මිනිස්සු දිහා බලනකොට උඹලා තරම් දක්ෂ නැහැ ඇත්තටම බහුතරයක් මිනිස්සු. ඕගොල්ලෝ ඒ ඕ ලෙවල් අනම්මනම් වෙනකන් යම් දේවල් ටිකක් කරලා ටිකක් ලොකු විදිහේ බලාපොරොත්තු ඇතුනේ මේකට ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට සමහරකට හිතෙන්න පුළුවන් මේක හරි සාමාන්‍ය දෙයක් කියලා. නෑ එහෙම නෑ. ඕගොල්ලන්ට කළ හැකි ප්‍රමාණය සාපේක්ෂව මාර වැඩි. හරිද? සහ ඕගොල්ලෝ දන්න ඔයාලගේ ඔළුවේ ඇතුළේ ඔයාලට යන්න ඕන විෂන් එක ඔයාලට යන්න ඕන තැන ඔයාලගේ අනාගතය ගැන ඕගොල්ලන්ට එන හීන ටිකක් තියෙනවා. හැබැයි ඒ ටික එහෙම්මම දීද්දී ඔයා දවසේ නිකන් සතියක් ගත්තොත් මාසයක් ගත්තොත් ඔයාගේ වෙලාවෙන් වැඩි හරියක් දීලා තියෙන්නේ. ඒ වැඩේට නොවන වෙන දෙයකට නම් ඕගොල්ලෝ මාරම ඕඩම විදිහේ වැඩක් කරන්න. කියන්නේ පොටෙන්ෂල් එක තියාගෙන ඒක කරන්න පුළුවන්කම තියාගෙන සහ ඒක කරන්න උවමනාවක් තියාගෙන. ඒ කියන්නේ වෙන පිස්සු කියලා ඉන්නවා වගේ ඉන්නේ උන් ඇති. හැබැයි ඕගොල්ලෝ නිකන් වෙනම ඇත්තටම අවංකව කල්පනා කරලා බලන්න. ඒ කියන්නේ බලට ඕනේ පිස්සු කියලා නිකන් කවුරුත් එහෙම දන්නේ නැති එක එක නිකන් හැල්ලුවට ලක් කරන මිනිස්සෙක් වෙන්නද කියලා හිතන්න. ඇත්තටම ඕගොල්ලන්ගේ ඔළුවේ ඇතුලේ අර ඒ සමහරක් වෙලාවල් වලට එන අර ඒ සිතුවිල්ල තියෙනව නේද ඕගොල්ලන්ට මහ ලොකු දෙයක් කරන්න ඕන කතන්දරේ. සහ ඒක ඇත්තටම කරන්න පුළුවන් කියලා දන්න ඕගොල්ලෝ කරන්නේ නැති එකනේ තියෙන්නේ. මේවා ප්‍රොසෙසර්ස් මේ ඔය මහා ලොකු ඒ කියන්නේ මිනිසුන්ගේ මුළු ජීවිත සම්පූර්ණයෙන් කන පිට හැරෙන දේවල් මේ අපි කියන මේ පාර. ඒ කියන්නේ සරලව ඕගොල්ලන්ගේ වයසේදී ඔය ඉස්කෝලේ යන කාලේ මම ඉස්කෝලේ යන අපේ තාත්තා මේ මරදානේ අශෝක ඉස්කෝලේ ඉගෙනුවේ මොනවද බිස්නස් ස්ටඩීස් ඉගෙනුවේ. ඒ තාත්තත් එක්ක බයික් එකේ උදේට යන්නේ. ඊට හවසට එනකොට එහෙම මට බයික් එකේ එහෙම මට දැනෙන ප්‍රශ්නයක් තියෙනවා. මට බයික් එකේ යනකොට මට නිින්ද යනවා. නිදා ගන්න පුළුවන් නෙවෙයි. එහෙම දැනෙන්නම වැටෙන්න ගිහිල්ලක් තියෙනවා. හරි. ඒතර එහෙම තමයි මේ ඒ කියන්නේ එහෙම තමයි මීට අවුරුදු 9කට 10කට උඩදී සාමාන්‍යයෙන් දවසක් ගෙවෙන්නේ. ඉතින් ඒක එතන ඉඳන් මේ දක්වා සම්පූර්ණයෙන් පරිවර්තනය වෙන්නේ අපි එක තැනකදී මාක් කරගන්නව නෑ. මට මෙන්න මේකයි කරන්න ඕනේ කියලා. ඒක කරන්න ඕන කරන දේවල් මොනවද? දිනපතා, සතිපතා, මාසපතා, අවුරුදු වයිස් ඒක කරන්න ඕන එක කොන්දේසි විරහිතව කරනවා. එච්චරයි. එතකොට වෙන්න ඕන ටික අනිත් පැත්තට වෙනවා. මේවා ප්‍රොසෙසර්ස් ළමයි. මේකට අදාළව කළ යුතු දේවල් ටිකක් තියෙනවා. ඒ ටික කරෝතින් අවසාන එන්ඩ් රිසල්ට් එක හම්බෙනවා. ඒ ටික කරේ නැත්නම් අවසාන එන්ඩ් රිසල්ට් එක හම්බෙන්නේ නැහැ. ඒක එච්චරට සරලයි. ඒක මහ ලොකු සංකීර්ණ මේ වෙන දේවල් ගොඩාක් මත බලපාන එහෙම එකක් නෙවෙයි. ඔයාලට කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඕගොල්ලෝ නිකන් හිතලා බලන්න ඕගොල්ලෝ මේ වෙලාවේ වාගේ දවසේ වැඩි ටයිම් එකක් දෙන්න. වාගේ ફોකස් එකේ වැඩි ටයිම් එකක් දෙන්නේ ඒ ටිකටද වෙන දේවල් වලටද කියලා. එහෙමනම් මේ අන්තිම අවුරුද්ද යන්නේ මේ වෙලාවේ වෙනම මයින්ඩ්සෙට් එක හදාගන්න. මේක තමයි වාගේ ලයිෆ් එකේ චේන්ජින් පොයින්ට් එක. මේකෙන් එන ස්පාර්ක් එක තමයි මෙතනින් ඉස්සරහට දිගටම ගිනි ගන්න. ඒතර ඕගොල්ලෝ බලන්න ඕන ඒක කොයි තැනකින්ද හදන්න කියලා. මේ වාගේ සම්පූර්ණ අධ්‍යාපනික ජීවිතේ වාතව අවුරුද්දකින් ඉවර කරනවා. ඒ මුළු කාලය ඇතුලේ ඔයා කවුද ඔයා මොකද්ද කරලා තියෙනවා මොකද්ද තියෙන මාක් එක කියන එක තීරණය වෙන්නේ ওই කාරණාව මත. ඒතර නිකන් මේ ඔයාගේ උපරිමේ මෙතන තියාගෙන මේ හරිය ලෙවල් එකකින් මේ වැඩේ ඉවර කරලා නිකන් අර ඕගොල්ලන්ව මිනිස්සුන්ට මනින්න දෙන්න එපා. ඔයාගේ උපරිමේ නෝන ඊට පල්ලෙහා පොඩි තැනකින්. දැනට වෙමින් පවතින වෙත්ත ගොඩක් වෙලාවට ඒක. නිකන් පේපර් එකක් ලියනකොට ඕගොල්ලෝ සමහර කර ඉස්කෝලේක වාර විභාගයක වෙන්න පුළුවන්. වාට කරන්න පුළුවන් උපරිමේ මෙතන තියාගෙන ඔයා මනිනවා මේ හරියේ. ඔක ඒ ලෙවල් වලත් වෙන්න දෙන්න යන්න එපා. මේ වෙනකන් ඕගොල්ලෝ කරගෙන අවිල්ලා තියෙන වැඩේ ඇතුලේ අඩුපාඩු තියෙනවා නම් ඒ දේවල් සියල්ල හදලා මෙතනින් ඉස්සරහ ටික හරියට කරන්න මේ තියෙන කාලය ප්‍රමාණවත් හරි විදිහට වැඩේ කරොත්
කරන්න ඕන විදිහට වැඩේ කරොත් මේ තියෙන කාලයේ ප්‍රමාණවත් මේ වෙනකන් පාඩම් 5ක වැඩ අපි ඉවර කරලා තියෙනවා. ඒ පාඩම් 5 තියෙන අඩුපාඩු ටිකත් හදාගෙන අපි අගෝස්තු නිවාඩුව වැඩිපුරම පාවිච්චි කරන්නේ ඕකට. මම ඕගලන්ට වෙනම ස්පෙෂල් මීටින් එකක් අරගෙන උතන ඉඳන් ඕගලන්ට සැප්තැම්බර් පළවෙනි සතියේ වෙනකන් මම හිතන්නේ දවස් 30කටම වගේ ආසන්න කාලයක නිවාඩුවක් හම්බ වෙනවනේ. ඒ නිවාඩුව කොහොමද ඕගොල්ලෝ ප්ලෑන් කරගන්න ඕනේ? කොහොමද මේ වෙනකන් මගහැරලා තියෙන දේවල් ටික කවර් කරගන්න ඕනේ? කොහොමද මේ යන දේවල් කරගන්න ඕනේ? කොහොමද ඒකත් එක්ක පේපර්ස් කරන වැඩේ අපි කරන්න ඕනේ ආදී වශයෙන් ඒ හැම එකක්ම කියනවා. එහෙම ගන්න ස්පෙෂල් මීටින් එකකදී මම ඒක ඉස්කෝලේ නිවාඩුව දුන්නාට පස්සේ ඒ කියන්නේ ලබන සතියේ මුලම වගේ ගන්නම්. ඔය 7 වෙනිදාද කොහෙදනේ නිවාඩුව දෙන්නේ. එතනින් පස්සේ මුලම වගේ ගන්නම්. අරගෙන ඒ දේවල් ටික කියන්නම්. ඕගොල්ලෝ පොඩ්ඩක් ඔළුව හදාගෙන තියාගන්න මේ දැන් මෙතනින් ඉස්සරහට ඕගොල්ලෝ මේ වෙනකන් හිටපු මනුස්සයන් නෙවෙයි. හරිද? ඒ කියන්නේ මේ වෙනකන් හිටපු විදිහට මෙහෙමයි. මේ වෙනකුණුත් හරියටම බැට් එක කරගෙන ආපු ළමයෙකුට මම මේ කියන කතාව අදාළ වෙන්නේ නැහැ. නමුත් එහෙම නැත්තම් මේක සම්පූර්ණයෙන් වෙනස් කරන මනුස්සයෙක් වෙන්න මේ තියෙන අවුරුද්ද ෆුල් මේකට දෙනවා කියලා හිත හදාගන්න එච්චර තමයි. ඉතින් ආයේ කොන්දේසි මොකුත් අදාළ නැහැ. මේක ඉවරනකම් මේ වැඩේ කරගෙන යන්න. ඊට පස්සේ හරි ඉවර කරා කියලා කතා කරන්න. මේ වෙනකන් ඕගොල්ලෝ අතින් වෙලා තියෙන අඩුපාඩු ඕන එකක් හදන්න පුළුවන්. මේ වෙනකන් ඕගොල්ලන්ගේ අතින් වෙලා තියෙන අඩුපාඩු ඕනෑම එකක් හදන්න පුළුවන්. හරියට මේ නිවාඩු මාසෙ හරි විදිහට පාවිච්චි කරලා එතනින් ඉස්සරහට ඒත් අඩුපාඩු ඉතුරු මොනවා හරි දේවල් තියෙනවා නම් රිවිෂන් ක්ලාසස් කියලා පටන් ගන්නවා සැප්තැම්බර් වල. ඒ වලට අවශ්‍ය තැන් වලට සම්බන්ධලා ඒ ටික හදාගෙන එහෙම කරන්න පුළුවන්. සහ ඔය දේම අනිත් ඕන සබ්ජෙක්ට් එකක්වත් කරන්න පුළුවන්. එහෙම කරන ළමයි යම් ප්‍රමාණයක් හැම අවුරුද්දකම ඉන්නවා. මේ වෙනකන් හරි වැඩේ කරගත්තේ නැත්තම් අර જાතියේ ළමයෙක් විදියට හරි මේක මේ අවුරුද්ද ඇතුළත හරි ඉවරයක් කරලා දාන්න. ඒ හින්දා මේ වෙනකන් මොන අඩුපාඩු තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. මෙතනින් පටන් අරන් කවුරු හැබැයි මේ තමයි අන්තිම තැන. මම දැන් මාස ගානක ඉඳන් කියන්නේ ඉනෝගනික් වලදී වෙනස් වෙන්නේ නැති එකේ. ඉනෝගනික් වලදී හරි ට්‍රැක් එකට ඇවිල්ලා ඒක දිගට විභාග වෙනකන් අල්ලගෙන ඉන්නේ නැති එකෙක් කියන්නේ බොහෝ විට ආයේ එහෙම ළමයි කැදෙන්නේ ඊළඟ ෂයි එකේ තමයි එහෙම එකක් කරොත්. නොකරොත් එහෙම නැහැ කෙලි. ඉතින් මේ ඒ තැනට යන්නේ නැතුව මෙතන තමන් වෙනස් වෙන පොයින්ට් එක කරගන්න. දැන් පිස්සු කෙලින්න ඕන ඕනෑ තරම් පිස්සු කෙලිය ගන්න ඕන අනම්මනම් මේ යන්නේම රත්යාදු ගහනවා ඔක්කොම කරන්න ඇති. දැන් ඇති. දැන් ඒ දේවල් වලින් පොඩ්ඩක් ඈත් වෙලා වෙනම මේ වැඩකට ෆෝකස් වෙලා වැඩේට ඉන්න. සහ ඔය මේ එහෙම සමහරක් විට යාළුවෝ සෙට් එක වල බහැපෙවුන් එතන. ඒ කියන්නේ සෙට් එකක් එක්ක ඔය රස්තියාදු යන අනම්මනම් එහෙම අපේ කාලවල එහෙම හිටපෙවුන් හිටියා. හරි මම මේ දැකපු මම නිරීක්ෂණය කරලා තියෙන දේවල් කියන්නේ සමහර කෙවුන් හිටියා උන්ට මේ කියන කතාව තේරෙන්නේ නැහැ. උන්ට කියන අන්තිම අවුරුද්දේ මෙහෙම ફોකස් වෙන්න ඕන, මෙහෙම මේ වැඩේට දෙන්න ඕන. ඒකෙන් වාගේ අනාගතයේ අවුරුදු 10ක්ද 20ක්ද සමහරකට 30ක් 40ක් සමහරක් වෙලට එතරින් එහා ජෙනරේෂන් එකක් වුණත් වාගේ බ්ලඩ් ලයින් එකේ ඒක මත තීරණය වෙනවා. ඕක සමහරුන්ට තේරෙනවා. සමහරුන්ට තේරෙන්නේ නැහැ. දැන් මෙන්න මෙහෙමම අපේ කාලේ මම දැකලා තියෙනවා. දැන් හිතන්නකෝ එක යාළුවෝ සෙට් එකක් ඉන්නවා. ඒකේ ඉන්න එකෙකුට හිතෙනවා මේක හරියන්නේ නැහැ. ඒ කියන්නේ මම මේ තැනට එනකන් හදන්න සෑහෙන මිනිස්සු ප්‍රමාණයක් මහන්සි වෙලා මාව මෙතෙන්ද අරගෙන අවිල්ලා තියෙනවා. අම්මලා තාත්තලා ඇතුළු අපිට සපෝට් කරපු පිරිස. ඒතර මේ මිනිස්සු බලන් ඉන්නවා අපිට හරි ගිහිල්ලා මම මේක කරා කියලා ගෙදර අවිල්ලා කියනකම්. ඒතර මේ මිනිස්සුන්ට ඒක ඉන් රිටර්න් කරලා පෙන්නන එක මගේ වගකීමක් වෙනවා කියන සහ තමන්ගේ ලයිෆ් එක වෙනුවෙන් රෙස්පොන්සිබල් වෙලා ඔය කියන පාර්ට් එක තේරෙන කට්ටිය ඉන්නවා ඒ ගෲප් එකේ. ඔතනම තව සෙට් එකක් ඉන්නවා. උන්ට ඉතින් ඒ කියන සෙන්ස් එක තේරෙන්නේ නැහැ. හැබැයි උන් හොඳ යාළුවෝ. ඒ සෙට් එක හොඳ යාළුවෝ. මම හොඳටම දැකලා තියෙන එකක් තියෙනවා. එහෙම උන් ඉන්නවා. උන් අරුන්ට ගිහිල්ලා කතා කරලා කියනවා මචං මේමයි මේ මට මේක කරගන්න ඕන. මට මේ අවුරුද්දේ මේ ගේම ගහගන්න ඕන. අම්මලාට තාත්තලාට තව මේ මාව මෙහෙම දුවවන්න බෑ. මේ මිනිස්සු මේ වෙනකන් නැහිලා තියෙන ප්‍රමාණය ඇති. දැන් මේක මගේ අතට ගන්න ඕන. ඒකට මම මේ අවුරුද්ද වෙනම බහැලා වැඩ කරනවා. මම බලත් එක්ක වැඩි එහෙම යන්න රෙම්මෙන් එන්නේ කියලා. ඔහොම කියනකොට හරියමං යාළුවෝ නම් හරියමං එවුන්නම් මම එහෙම ඊටාම එහෙම දේවල් දැකලා තියෙන හින්දා මේ කියන්නේ හරියමං එවුන්නම් උන් මාර සපෝට් එකක් දෙන්නේ. සමහරක් විට ඒගොල්ලන්ට කියන්නේ ඒ සෙට් එකේ ඉන්න ඔයා නොවන අනිත් කෙනාට අර විෂන් එක නැහැ. එයාට එහෙම වෙනස් වෙන්න ඕන. දැන් ඇති පිස්සු කෙලිය දැන් ට්‍රැක් එකට අවිල්ලා දැන් අපි වැඩි හිටියෝ කියන පාරේ යන්න ඕන කියන විෂන් එක නැහැ. හැබැයි උන්ට තමන්ගේ සෙට් එකේ එකෙක් හැදෙන්න යනකොට ඒක තේරෙනවා. ඊට පස්සේ ආය අරුංග ඌට කියන මාර සපෝට් එකක්. ඒ කියන්නේ හැමතිස්සෙම අරුගේ වැඩේට බාධාවක් නොවෙන්න තමයි මුන් මොකක් කරි වැඩක් කරත් ඒ දේවල් ඕන එකක් දාගන්න. අරුට කතා කරන්නෙත් නැහැ. ඌට උගේ පාඩුවේ වැඩේ කරගෙන යන්න ඉඩ දෙනවා. මං කියන්නේ ඕගොල්ලන්ට ඉන්නේ හරු යාළුවෝ නම් එහෙම තමයි සලකන්නේ. ඒක සමහරට ඒගොල්ලන්ට ඒ හැදෙන්නවා කියන මට්ටමට වෙනස් වෙන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි සෙට් එකේ එකෙක් හරි ගේමක් ගහන්න යනවා නම් ඌට මාර සපෝට් එකක් දෙන්න.
ඔය විශේෂයෙන්ම නසරානිම වගේ ඉන්න උන් තමයි හොඳටම ඕක කරන්නේ ඇත්තටම. මගේ පෞද්ගලිකව මම දැකලා තියෙන එක්ස්පීරියන්ස් එක. උන් නිකන් එදිනෙදා ජීවිතේ බෙලෝ දෙයක් ගානක් නැහැ වගේ ඉන්නේ. හැබැයි තමන්ගේ සෙට් එකේ එකෙක් මචං මම වෙනස් වෙනවා මට පොඩ්ඩක් උඹලත් එක්ක ඊළඟ අවුරුද්දේ වැඩි ඉන්න බැරි වෙයි මම මේ ගේමට බහිනවා කියලා මම මාර සපෝට් එකක් දෙන්නේ ඒක. ඕගලන්ට ඉන්නේ හරි යාළුවෝ නම් ඒ මිනිස්සුත් එහෙම වෙයි. එහෙම නැතුව උන් කියනවා උඹලට දැන් ලොකු සීන්නේ එන්න බෑනේ අරකයි මේකයි නම් උන් නැති වෙන එකමයි හොඳ කොහොමද? ඒක ඒ කියන එක ඕගලන්ට මේ වෙලාවේ ලොකුවට එහෙම පිළිගන්න එකක් නෑ. තව යම් කාලයක් ගියාට පස්සේ මේ කියන කාරණා මීට වඩා බරපතලව දැනේ. අවුරුදු කියන්නේ මේ වැඩේ එහෙම ඉවර වුණාට පස්සේ ඕගලන්ට පිටිපස්සේ ඇරලා බලද්දි. හරි කොහමද ওই දේවල් ටික පොඩ්ඩක් ඔළුවට අරගෙන තාම හැදිලා නැති තාම වෙනස් වෙලා නැති ළමෙක් ඉන්නවා නම් මේ තමයි දැන් තමයි එහෙම කරනවා නම් අන්තිමම වෙලාව කරුණාකරලා එහෙම වෙනස් වෙනවා නම් දැන් වෙනස් කරන්න පටන් ගන්න නැත්නම් පස්සේ ඔය වෙනස් කරන්න පරක්කු වැඩි දැන් තමයි කරනවා නම් වෙලාව. හරි. අපි